ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මං අද ඔයාලට මේ වීඩියෝ එකෙන් A to Z කියලා දෙනවා හරියටම ඊළඟ අවුරුද්දට AliExpress account එකක් හරියටම හදාගන්න කියලා. මේ අවුරුද්ද විතර නෙමෙයි අපේ ඊළඟ අවුරුද්දෙත් welcome deals order කරගන්න පුළුවන්. ඉතින් මං කියලා දෙන විදිහට ඔයාලා මේ හරියටම account එක වීඩියෝ කිවරනකම් හදාගත්තොත් ඔයාලට welcome deals රුපියල් 200 300 මුදලකට කලින් වගේ order කරගන්න පුළුවන්. ඉතින් මං අද මුලින් කියලා දෙන විදිහට ඔයාලා මුලින්ම මම මේ ස්ක්‍රීන් එකේ දාන විදිහට ඔයාලා මොකක් හරි නමක් දාලා මොකක් හරි අවුරුද්දක් දාලා Gmail එකක් හදාගන්න ඕනේ. මතක ඇතුවේ ඒ Gmail එක බිස්නස් එකට හදාගන්නවා කියලා තමයි අපි හදාගන්න ඕනි. ප්‍රයිවට් හදාගන්නවා කියලා කිව්වොත් අපේ ඕඩර් එක දාගන්න වෙන්නේ නැහැ. ඔයාලා මේ විදිහට අලුතෙන්ම බිස්නස් එකට කියලා ඔයාලා මේ විදිහට Gmail එකක් හදාගන්න ඕනි. ඉතින් ඔයාලට මම මේ ස්ක්‍රීන් එකේ දාලා තියෙන විදිහට මේ විදිහට අපි Gmail එකක් හදාගන්නවා. ඔයාලගෙන් නමම දෙන්න එපා. මොකක් හරි බොරු නමක් දෙන්න. ඊට පස්සේ ඔයාලා බොරුවට මේකට පාස්වර්ඩ් එකක් දෙන්න. හොඳ ස්ට්‍රෝං පාස්වර්ඩ් එකක්, එකම පාස්වර්ඩ් එක දෙන්නත් එපා. මම මේ කියලා දෙන විදිය අද ගොඩක් දේවල් අන්තර්ගත කරලා තිනවා. එහෙනම් මේ වීඩියෝ එක ඉවරනකම් හිටියොත් ඔයාලා AliExpress account එකක් හදාගන්න පුළුවන් වෙයි. ඉතින් මේකේ ඔයාලා මෙන්න මේ විදිහට Gmail එකක් හදාගත්තා නම් අපි යම් මේකේ ඉතුරු කොටස බලන්න. හරි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් කොහොමද AliExpress එකේ ඔරිජිනල් විදිහට කියන්නේ හරියටම account එකක් හදාගන්න කියලා. මේක මේ 100%ක් සාර්ථකයි. ඔයාලගේ order close වෙනවා නම් මෙන්න මේ වීඩියෝ එකත් එක්ක අවසන් කරන් දෙන්න කියලා මම ඉල්ලනවා. ඒ වගේම ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මම unpaid එකක් දාලා තියෙනවා. ඔයාලට සාක්ෂි සහිතව දැන් මම පෙන්නනවා. මම මේ කලින් හදාගත්ත account එකක්. ඔයාලා මුලින්ම මෙන්න මේ විදිහට ඔයාලා දැන් ඉන්න account එකකින් sign out වෙන්න ඕනේ. ඊට පස්සේ ආයෙ ඔයාලා මෙන්න මේ විදිහට sign in කියන බටන් එක උඩට ටච් කරගන්න. ඊට පස්සේ මේ දේ ටිකක් වෙලා ලෝඩ් වෙනවා guys. මෙන්න මෙතන නම් අපිට මෙන්න මේ විදිහට ඊළඟට ඔයාලගේ account එක නෝලා මෙතෙන් හරියටම කලින් පෙන්නනා වගේ Gmail එකක් හදා ගන්න ඕනි. මෙන්න මේ විදිහට ඒකල්ල ඒකෙන් ඔයාලා මෙන්න මේ විදිහට sign in හරි login හරි වෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට කට් කරන්න. ඔයාලා Gmail එකේ නෝනම් ඔයාලගේ මුලින්ම number verification ඉල්ලන්නේ. ඊට පස්සේ ටිකක් වෙලා ගියාට පස්සේ තමයි ඔයාලගේ number verification ඉල්ලන්නේ. ඉතින් ඔයාලා මුලින්ම මෙන්න මේ විදිහට home tab එකට යන්න. ඊට පස්සේ guys ඔයාලා මෙන්න මෙතන coin කියලා තිබ්බනේ දෙන්නේ උඩින් touch කරගෙන මෙන්න මේ විදිහට coin page එකට යන්න ඕනේ. මේකෙන් තමයි අපිට ගොඩක් අඩුවට items order කරගන්න වෙන්නේ. ඊට පස්සේ ඔයාලා register වෙන හැම දවසකම මෙන්න මේ විදිහට ඔයාලට කියන්නේ log වෙන හැම දවසකම ඔයාලට මේ විදිහට coins ටිකක් දිනා ගන්න පුළුවන්. ඔයාලා මුලින්ම account එක හදපු දවසේම මේකෙන් orders දාන්න යන්න එපා. ඊට පස්සේ මෙන්න මෙතන coupon වගේක් එනවා. මෙන්න මේ coupon ටිකත් ඔයාලා collect කරගන්න ඕනේ. ඒ කියන්නේ account එක හදපු දවසේම ඔයාලා orders දාන්න යන්න එපා. ඒකල මෙන්න මේ AliExpress account එකෙන් ආයෙ back වෙන්න. back වෙලා ඔයාලා මෙන්න මෙතන මම ඔයාලට පෙන්නන්නම්. මම අරන් තියෙන 8.146.4 version එක. ඔයාලත් ඒක download කරගන්න ඕන නම් මෙන්න මේ up down APK කියලා ඔයාලා Chrome එකේ search කරගෙන මෙන්න මේ up down APK එක ඔයාලගේ phone එකට install කරගන්න. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙතන කියන්නේ AliExpress කියලා search කරගන්න ඕනේ. මේකේ ඕනෙම version එක old version ගන්න පුළුවන්. මෙන්න මේ app එක ඔයාලා download කරගත්තාම ඔයාලා මුලින්ම මේ AliExpress කියන එකට search කරගන්න. මෙතන AliExpress app තියෙනවා දැනට තියෙන ඔක්කොම එනවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට AliExpress app එකේ යට ගියාම ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මෙතන යටින් යටට ඔහොම යටට ගියාම තියෙනවා versions කියලා. ඔයාලා මේ versions කියන එකට යන්න. ඊට පස්සේ ඔයාලා වෙනවා මම දැන් download කරලා තියෙන latest version එක. ඔයාලා මේකේ latest එක ගන්න එපා. ටිකක් මේ කොළ පාටින් තියෙන versions ගන්න. මේ දම් පාටින් තියෙන versions ගොඩක් crack වෙන්න බලනවා. ඒකින්ද guys ඔයාලා මෙන්න මේ කොළ පාටින් තියෙන version විතරක් download කරගන්න. මෙන්න මෙතන ඔයාලට කියන්නේ පරණ ගොඩාක් versions බලා ගන්න පුළුවන්. මේකේ හැම app එකකම තියෙනවා. ඊට පස්සේ guys ඔයාලා AliExpress app එකට ආයෙ මෙන්න මේ විදිහට එන්න ඕනි. ඊට පස්සේ ඔයාලා මුලින්ම මෙන්න විදිහට යට යන්න ඕන වෙනවා. ඊට පස්සේ guys ආයෙ ඔයාලා back වෙලා දැන් මම ඔයාලට කියලා දෙන්න number verification එකට කොහොමද කරන්න කියලා. කියන්නේ ඔයාලා close වෙන්නේ නැතුව ඔයාලගේ number එකට මේකෙන් code එනවා. මෙන්න මෙතන ඔයාලා තියෙනවා private number කියලා. ඔයාලා මේ private numbers වලිනුත් ගන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට public numbers තමයි ඔයාලට use කරන්න වෙන්නේ. ඔයාලා මෙන්න මෙතන මේ public numbers කියන තැනට ගියාම ඔයාලට පේනවා හැම රටකම වගේ numbers මෙතන තියෙනවා. ඔයාලා මෙන්න මේ ක්‍රමයට තමයි number verification එක කරන්න ඕනේ. ඔයාලා ශ්‍රී ලංකාවට එන්න නැත්නම් මෙන්න මේ ක්‍රමය කරන්න. මේ ක්‍රමය 100%ක් සාර්ථකයි. ඉතින් මෙන්න මේ විදිහට නම්බර් එකක් ආවට පස්සේ දැන් මම මෙතන ආවේක රටක නම්බර් ටිකකට ඔයාලා වෙනවා. මෙතන නම්බර්ස් ගොඩක් තියෙනවා. මේ නම්බර්ස් මේ අලුතෙන්ම නිව් කරලා තියෙන්නේ. අලුතෙන්ම අද දවසේ දාපු නම්බර්ස් ඔයාලට වෙනවා. ඒ නම්බර් උත් කට්ටිය දැනටමත් යූස් කරලා ඉවරයි. ඉතින් ඔයාලා ගොඩක් බලද්දි guys මේ වගේ අලුත් නම්බර් ගැන US වගේ රටක ගොඩක් නම්බර් කට්ටිය යූස් කරනවා. ඒකින්ද ඔයාලා මෙන්න මේ US කියන country එක නැතුව මෙන්න මේ විදිහට යටට යන්න. යටට ගියාම පොඩ්ඩක් මේ විදිහට වෙන country බලා ගන්න ලැබෙනවා. ඔයාලා මේ වෙන country එක නම්බර් එකක් යූස් කරන්න. මෙන්න මේකත් දැන් යූස් කරලා තියෙන්නේ. ඔයාලා මේ වෙන country ගොඩක් තියෙනවා යූස් කරපු නැති එක්කෙනෙක් දෙන්නෙක් විතරක් යූස් කරපු. එන්නේ country එකක් තෝරගෙන ඒ නම්බර් එකක් යූස් කරන්න. US එහෙම වගේ ගොඩක් track වෙන්න බලනවා.
ඊට පස්සේ මම පෙන්නන්නම් guys මෙන්න මේ විදිහට ඔයාලා මෙන්න මේ විදිහට දැන් ඔයාලගේ කෝඩ් එක එන්නේ කොහොමද බලන්න ඕනේ. ඔයාලා මෙන්න මේ නම්බර් එක කොපි කරන් ගිහිල්ලා එතන පේස්ට් කරාම මෙන්න මේ විදිහට ඔයාලට ඒ නම්බර් එක ඇතුළට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන කෝඩ් වගේ මැසේජස් වගේ ඇවිල්ලා තියෙනවා. මේ මැසේජස් වලට තමයි ඔයාලා කෝඩ් එක එන්නේ. එතනින් ඔයාලා කොපි කරන් ගිහලා පේස්ට් කරගෙන ඔයාලට මේ නම්බර් වෙරිෆිකේෂන් කරගන්න පුළුවන්. ඉතින් දැන් ආයෙත් මම මේ විදිහට AliExpress app එකට යනවා. ඊට පස්සේ account කෙනෙකුට ගියාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට තමයි එන්නේ. ඊට පස්සේ guys ඔයාලා මෙතන පොඩ්ඩක් refresh කරන්න ඕනේ මේ account එක. මෙන්න විදිහට refresh කර කර ඉන්න. ඔයාලා ගොඩක් Wi-Fi එකකින් යනකොට ඔයාලගේ account එකකින් ඒ කියන්නේ ඔයාලගේ Airtel sim එකක් නම් තියෙන Dialog sim එකක් නම් තියෙන sim එකෙන් යන්න ඒකිනු track වෙනවා නම් ඔයාලට පුළුවන් මෙන්න මේ Winscribe කියන VPN එක use කරන්න. මේ VPN එක ගොඩක්ම powerful VPN එකක්. මේකත් බැරි අයට තියෙනවා Secure VPN කියලා. ඔයාලා Secure VPN කියන එක use කරන්න. ඉතින් guys මේ ඔක්කොම කරගත්තට පස්සේ ඔයාලගේ දැන් account එක ගොඩක් track වෙන එක ගොඩක් අඩු වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ආයෙත් මේ Black Friday කියන එකට ගිහලා මේ refresh කරන්න. ඔයාලා page එක guys refresh කරන්න. ඒ වගේම ඔයාලගේ sim එකත් airplane mode on off කර කරාම ඉන්න. ඒ කියන්නේ ඔඩ දාද්දියදී off කරන්න එපා. විනාඩි 5කට විතර airplane mode එක on කරලා off කරලා account එක close කරලා ආයෙ log වෙලා order එක දාන්න. ඒ වගේම එක දිගට orders 3-4 දවසට 2-3 දාන්න යන්න එපා. ඔයාලා account එක හදපු දවසේ ඉඳලා දවස් 3කට විතර පස්සේ දැන් ටිකක් කල් account එක පාර්න වෙන්න දෙන්න. ඉතින් මේ විදිහට coins වලට ආවම ඔයාලට ආයෙත් බලා ගන්න පුළුවන් ගොඩක් අඩුවට welcome deals පෙන්නන්නේ නැහැ. කොට welcome deals ලංකාවට පෙන්නනවා. ඒ වගේම මේ welcome deals order කර ගන්න පුළුවන්. මම ඔයාලට කලින් පෙන්නුවා මම unpaid දාගත්ත orders දෙකකුත්. ඉතින් මේ විදිහට ඔයාලා මේක unpaid දාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට දැන් මම එක item එකකට යනවා. ඒ item එක මෙන්න මේ විදිහට අපිට load වෙලා පෙන්නනවා. ඒ item එකේ විස්තර ටික ඔක්කොම මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් ඔයාලට ඕනනම් මේක pay කරලා ගෙන්න ගන්නත් පුළුවන්. මෙතන 1000 ගණක් වෙනවා. ඔයාලට වෙනවා රුපියල් 6ක් මෙතනින් අඩු වෙලා තිනවා. ඒ 6 අඩු උනේ coin වලට. ඒ කියන්නේ එකපාරක් coin 30කට රුපියල් 6ක් අඩු වෙනවා. කියන්නේ ඔයාලා සතියක් විතර collect කරගත්තොත් රුපියල් 100ක් 200ක් මේකෙන් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට coupon නම් ඒ coupon අනිවාර්යෙන් collect කරගන්න මේ AliExpress app එකේ. ඉතින් guys මං හිතනවා ඔයාලට ගොඩක් තිබ්බ ප්‍රශ්න අඩු වෙන්නේ නැති කියලා. මං අද ඔයාලට මේකේ number verification එක කරන්න හැටි කියලා දුන්නා. ඒ වගේම ඔයාලගේ account track වෙන එකෙන් හරියටම Gmail එකක් හදාගෙන log වෙන්න temmail වලින් එහෙම log වෙන්න එපා. දැන් temmail එහෙම ගොඩක් ඒ කියන්නේ track වෙලා තියෙන්නේ. ඒ වගේම ඔයාලට තව මොනවද මේල් වල ගැතින මේ මේල් වලින් log වෙන්න එපා. ඒවා ගොඩක්ම track වෙනවා. ඔයාලා Gmail එකකින්ම log වෙලා register වෙන්න phone එකෙම. එතකොට ගොඩක් දුරට number verification ඉන්න අඩුයි. හැබැයි බැරි වෙලාවත් account එක දාන්න කියන order එක දාන්න යද්දි sign in වෙලා region access කියලා ඇවිල්ලා ඔයාලා number verification කරන්නකොත් ඔයාලට temp number එකෙන් number verification එක කරන්න. ඒ වගේම guys ඔයාලා ගොඩක් කට්ටිය දන්නේ නැති තව එක ක්‍රමයක් තියෙනවා. මේ AliExpress account ගොඩක්ම track වෙනවා. ඔයා ගාව hot sim එකක් තියෙනවා නම් ඔයාලා hot sim එකෙන් කවදාවත් උඩ දාන්න යන්න එපා. hot sim එකෙන් ගොඩක් account track වෙනවා. මම ගොඩක් එක දැකලා තියෙනවා. ඔයාලා Mobitel වගේ sim එකක් ගන්න Mobitel වගේ sim එකක් නම් track වෙනවා බොහොම අඩුයි. මම Mobitel sim දෙක තුනක්ම දැනට buy කරලා තියෙන්නේ. ඒකල්ල ඒ වගේම තමයි මම orders දාන්නේ. ඔයාලා Mobitel sim එකක් use කරන්න ගොඩක් දුර track වෙනවා අඩුයි. hot sim එකක් තියෙනවා නම් ඔයාලා දන්නවා ඒකෙන් ගොඩක්ම track වෙනවා. ඉතින් ඒ වගේම ඔයාලා Mobitel sim එකක් use කරන්න. ඒ වගේම මං කියනවා දිගටම මගේ channel එකත් එක්ක ඉන්න. මම මේ වගේ ගොඩක් bugs ගේනවා. ඒ වගේම Alibaba එකකිනුත් free shipping එක රුපියල් 2කට items ගේන විදිහෙම මම ගොඩක් videos දාලා තියෙනවා. ඔයාලට මගේ channel එකට ගියොත් ඒ videos බලා ගන්න පුළුවන්. ඒ වගේම මගේ channel එක subscribe කරන්න. මම මේ වගේ වැදගත් video වලට දිගටම අරන් එනවා. එහෙනම් video එක like කරලා ඔයාලට ප්‍රශ්න තියෙනවනේ යටින් comment එකකුත් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මම ආයෙත් කියන channel එක subscribe කරන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්. මගේ channel එකේ තියෙන අනිත් videos බලන්න.